හරි හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ දීපද ප්‍රකාශන ගැන. 11 ශ්‍රේණියේ දීපද ප්‍රකාශන ඉන්න පාඩම. අපි මේකෙදී ද්විපද ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? දීපද ප්‍රකාශනයක වර්ගය, දීපද ප්‍රකාශනයක් වර්ග කරාම කොහොමද එන්නේ? සහ දීපද ප්‍රකාශනයක ගණය ගැන අපි කතා කරනවා. හරි පාඩමත් එක්ක සෙට් වෙන්න. හරි දැන් අපි බලමු මොකද්ද ද්විපද ප්‍රකාශනයක් කියන්නේ කියලා. ද්විපද ප්‍රකාශනයක් කියන්නේ සරලවම පද දෙකකින්, ඒ කියන්නේ විචල්යක් සහ තවත් විචල්යක් එකතු වෙලා. ඔව් දැන් මේක ද්විපද ප්‍රකාශනයක්. පද දෙකක් යම්කිසි ගණිත කර්මයකට භාජනය වෙලා, යම්කිසි කියන්නේ එකතු වීමක් හෝ අඩු කිරීමක් වගේ දෙයකට භාජනය වෙලා පද දෙකකින් හැදෙලා තියෙන ප්‍රකාශනයක්. දැන් මේක අපිට 2x ධන 3y මේකත් ඇවිල්ලා ද්විපද ප්‍රකාශනයක්. ඊට පස්සේ ආයේ 2x බෙදීම 3 ධන y බෙදීම 2 මේකත් ද්විපද ප්‍රකාශනයක්. මේ වගේ එකකට තමයි අපි කියන්නේ ද්විපද ප්‍රකාශනයක්. ඒ කියන්නේ පද දෙකකින් හැදිලා තියෙන ප්‍රකාශනය. හරි දැන් අපි බලමු ද්විපද ප්‍රකාශනයක් කොහොමද ද්විපද ප්‍රකාශනයක වර්ගය කොහොමද හදන්නේ කියලා. අපි සරලව ගමු x ධන y ගේ වර්ගය. ඉතින් එතන තියෙන්නේ වර්ගය. x ධන y මේ වෙලා ද්විපද ප්‍රකාශනයක්. මේ ද්විපද ප්‍රකාශනයේ වර්ගය තමයි එළියද. දැන් මේක සුළු වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙතින්නේ අපි ලියනවා x ඒ වතාවක් a. අපිට මේක ලියන්න පුළුවන් a වර්ගයයි කියලා. ඒ වගේම තමයි මෙතන තියෙන්නේ. මේ සම්පූර්ණ පදයේ වර්ගය තමයි තියෙන්නේ x ධන y x ධන y. ඔක තමයි මේ තියෙන්නේ. දැන් අපිට මේක ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක සාමාන්‍ය වරහණක් සුළු කරන විදිහට සුළු කරන්න පුළුවන්. දැන් මේ x කින් මෙතන වැඩි කරා. මේ පදයෙන් මේ ප්‍රකාශනයේ පළවෙනි පදේ වැඩි වෙනවා. වරහණ සුළුයි. x වර්ගය. ආයි මේ x කින්ම මෙන්න මේ පදේ. ඊළඟ වරහණේ දෙවෙනි පදේ වැඩි වෙනවා. එතකොට එනවා ධන x ධන y කින් වැඩි වෙනවා. එතකොට ධන x y කියලා එනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ පළවෙනි පදේ ධන y කින් ධන x වැඩි වෙනවා. එතකොට ධන yx කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදේ ධන ධනයි වැඩි වෙනවා ධනයි ධන y වර්ගය. ඔක තමයි එන්නේ. තවදුරටත් මේක සුළු කරගන්න පුළුවන්. දැන් මෙතන මේ ධන xy සහ ධන yx කියන්නේ දෙකම එකයි. මේක අපිට ලියන්න පුළුවන් මේ පද දෙක මෙහාට දාලා. දැන් එක වැඩි කිරීම දෙක ලියුවත් දෙක වැඩි කිරීම එක ලියුවත් දෙකම එකයි. ඒ වගේ තමයි මෙතන. මේක අපිට සරලව ලියන්න පුළුවන් xy. එතකොට මෙතන අපි ගන්න පුළුවන් x වර්ගයේ ධන මෙතන සමාන පද දෙකක් එකතු වෙනවා. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් 2xy කියලා. ධන y වර්ගය. මේක තමයි උත්තරේ. හරි දැන් අපි බලමු කොහොමද x ඉස්සරහට x ධනවයි. දැන් බලමු x ඍණවයි. ලකුණු මාරු වෙලා. x ඍණවයි. දැන් තියෙන ලකුණු මාරු වෙලා. මේකේ වර්ගය කොහොමද එන්නේ කියලා. x ඍණවයි x ඍණවයි ඔන්නම් නේද? දැන් මේකෙදි සැලකිලිමත් වෙන්න ඕන ලකුණු ගැන. මොකද ඍණ තියෙනවා. එතකොට මෙතන මේ x කින් මේ x ඍණ ධනයි අනිවාර්යෙන් ධන x වර්ගය මේ පදයෙන් ආයි මේ පදය ධනයි ඍණයි ධන x සහ ඍණ y වැඩි වෙන්නේ. එතකොට ධනයි ඍණයි වැඩි වෙනකොට ඍණ x y ඊට පස්සේ මේ දෙක වැඩි වෙනවා. ඍණයි ධනයි උත්තරේ ඍණ x y ඉස්සලා දෙමයි. ඊට පස්සේ ආයි ඍණයි පිළිතුර ධන y වර්ගය. ඊට පස්සේ අපිට එනවා x වර්ගය මේ දෙකම එකයි. කියන්නේ පද දෙකම සමාන පද දෙකක්. ඍණයි තියෙනකොට ඍණ පද දෙකක්. ඒතකොට ඍණ පද දෙක එකතු වෙනවා. ඍණ 2xy. මෙහෙම ඍණ 1යි ඍණ 1යි තිබ්බොත් මෙතන ඍණ 2ක් නෙදී. ඒ වගේ තමයි.
ධන y වර්ගය. ඒක තමයි. හරි ඊට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් ගණන් ටිකක් හදමු. පළවෙනි ගාන තමයි 2x ධන 3y මේකේ වර්ගය. ඊට මේක ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 2x ධන 3y 2x ධන 3y කියලා ප්‍රසාරණය කරලා මේ පදේ ගුණ වෙනවා ධන 2යි ධන 2යි 4යි x වර්ගය. මේකෙන් මේ පදේ ගුණ වෙනවා ධන 2යි x වතාවක් ධන 3යි x දෙවරක් 3 6යි xy වෙනවා xy. ඊට පස්සේ ධන 3යි y ගෙන් ඍණ 2යි x වැඩි වෙනවා. එතකොට ධන 3යි ඍණ 2යි වැඩි වෙනවා ධන 6යි xy. මේ පදේ වැඩි වෙනවා ධන 3යි ධන 3 වැඩි වෙනවා ධන 9යි y වර්ගය. දැන් ඔයාලා දන්නවා මෙතනින් 4යි x වර්ගය ධන 12යි xy ධන 9යි y වර්ගය. මේ තමයි උත්තරේ. ඊට පස්සේ අපි බලමු මේකේ ඍණ ලකුණු මාරුලා දෙනකොට. ලකුණු මාරුලා දෙනවා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ගන්න ලේසි ක්‍රමය තමයි පළමු පදේ වර්ගය 4යි x වර්ගය. ඊට පස්සේ පළමු පදය සහ දෙවන පදේ පළමු පදය සහ දෙවන පදේ ගුණ කරලා දෙකෙන් වැඩි කරන්න. එතකොට ඍණ 6යි xy නෙන් මේක වැඩි කරන්න ඕනේ දෙකෙන්. හරිද? ඊට පස්සේ දෙවන පදේ වර්ගය ධන 9යි y වර්ගය. ඔන්න ඔක තමයි ඔක ගන්න ලේසි ක්‍රමය. වුණාට ඔයාලා අර විදියට ප්‍රසාරණය කළ සුළු කරනවා හොඳයි. එතකොට වර්ධින්න තියෙන chance එක අඩුයි. මොකද ධන ඍණ ආවම වර්ධින්න තියෙන chance වැඩි. දැන් මෙතන එනවා 4යි x වර්ගය ඍණ 12යි xy ධන 9යි y වර්ගය. හරි අපි තව ගණනක් බලමු. කෙටි ක්‍රමයෙන් කොහොමද සුළු කරන්නේ සහ ප්‍රසාරණය කළ සුළු කරන්නේ කොහොමද කියලා. x ඍණ 2y ගේ වර්ගය. අපි මේ ගාන බලමු මේ කොහොමද ප්‍රසාරණය කළ සුළු කරන්නේ කියලා. x ඍණ භාගයයි y මේක x ඍණ භාගයයි y මේ තමයි ප්‍රසාරණය කළ ලියාගන්නේ. ඊට පස්සේ මේක අර විදිහට වැඩි කරන්න දෙන්නේ. පළමු පදයෙන් දෙවෙනි පදේ පළවෙනි පදේ වැඩි වෙනවා. එතකොට එනවා x වර්ගය කියලා. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ පළමු පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදේ වැඩි වෙනවා. එතකොට එනවා ධනයි ඍණයි වැඩි වෙන. එතකොට ඍණ උත්තරයක් එන්නේ ඍණ භාගයයි xy කියලා එනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ පළමු පදේ වැඩි වෙනවා. ධනයි ඍණයි ධනයි වැඩි වෙන්නේ කොහොමද දන්නව? ඍණ කියන්නේ ඍණයි ධනයි වැඩි වෙනන්නේ උත්තරේ ඍණයි ඍණ භාගයයි xy එන්නේ. ආයෙත් පළමු ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදේ වැඩි වෙනවා. එතකොට උත්තරේ එනවා ඍණයි උත්තරේ ධනයි ඍණ වැඩි වෙනවා කියන උත්තරේ ධනයි භාගය වතාවක් භාගය වැඩි කිරීමක් තියෙන. එතකොට හරයත් වැඩි වෙනවා ලවයත් වැඩි වෙනවා. උත්තරේ එනවා 4න් 1යි කියලා. එක බෙදීම 4යි. ඊට පස්සේ y ගේ වෙනවා y වර්ගය. මේ තමයි උත්තරේ. අපි බලමු කෙටි ක්‍රමයෙන් කොහොමද මේක හදන්නේ කියලා. ඍණ භාගයයි y ගේ වර්ගයෙන් තියෙන්නේ. පළමු පදේ වර්ගය ගත්තාම ධන x ගේ වර්ගය එන්නේ. ආයි
පළවෙනි පදේ දෙවෙනි පදයෙන් වැඩි කරලා පළවෙනි පදේ දෙවෙනි පදේ වැඩි කරලා එක දෙකකින් වැඩි කරන්න තියෙනවා. දැන් තව ටිකක් මේකට සුළු කරන්න ඕනේ. x වර්ගය ඍණ භාගයයි දැන් මෙතන හරය සමානයි x. එතන මේ xy දෙන්නේ නේද? ඒතර මෙතන 2යි xy කියලා අපි ගන්න පුළුවන්. ඒතර මේ දෙකට දෙකක් කපලා යනවා. ධන 1/4යි y වර්ගය x වර්ගය ඍණ xy ධන 1/4යි y වර්ගය. මේක තමයි අවසාන පිළිතුර. බලමු මේකෙන් කොහොමද එන්නේ කියලා. පළමු පදේ වර්ගය ගත්තා. දෙවෙනි පදේ සහ දෙවෙනි පදේ ගන්නේ පළවෙනි පදේ සහ විජී ප්‍රකාශ දීපද ප්‍රකාශනයේ පළමු පදේ සහ දෙවෙනි පදේ වැඩි කරනවා. එතකොට එනවා අපිට ඍණ භාගයයි xy කියලා. මේක දෙකෙන් වැඩි කරනවා. ආයේ දෙවෙනි පදේ මේ තියෙන සම්පූර්ණ දෙවෙනි පදේ මේකේ වර්ගය ගන්නවා. ඒ කියන්නේ මේ ලකුණත් එක්ක ඍණ තියෙන්නේ මේක මේ කියන්නේ ඍණ භාගය xy කියලා. ඍණ භාගය xy මෙන්න මේ පදේ වර්ගය ගත්තාම අපිට එනවා කින්න භාගය වැඩි වෙනවා. භාගයෙන් වැඩි වෙනකොම ධනෙ එන්නේ ඍණයි ධන. ඍණ වතාවක් ඍණ උත්තර වෙන්නේ ධන උත්තරයක්. භාගය වතාවක් භාගය කියන්නේ 4න් 1යි y වර්ගය. මෙන්න මේක තමයි ආන්සර් කියලා තියෙන්නේ. දැන් මේක තව සුළු කරන්න පුළුවන් මේ දෙකට මේ දෙක කපන වැඩි කිරීමක් තියෙන ඉඳ. එතකොට ස්වර්ගය ඍණ xy ධන 4න් 1යි y වර්ගය. මෙන්න උත්තරය ඒක දෙන්නේ. අපි බැලුවා ද්විපද ප්‍රකාශනයක වර්ගය කොහොමද ගන්න කියලා. දැන් අපි බලන්න ඕනේ ද්විපද ප්‍රකාශනයක ගණය කොහොමද ගන්න කියලා. ගණය කොහොමද සුළු කරගන්නේ සහ ඒකට ලේසි ක්‍රමයකුත් තියෙනවා. ඒ ක්‍රමෙත් බලමු. සාමාන්‍ය විදිහට සුළු කරලා ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ ගත්තොත් සරලව අපි ගමු x ධන y ගේ ගණය. හරිද? අපිට මේක ලියන්න පුළුවන් නේද? දැන් අපි දන්නවා a ගේ ගණය අපිට ලියන්න පුළුවන් a වතාවක් a කියලා. හරිද? ඒ වගේම තමයි අපිට මේක තව ක්‍රමයකින් ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. a ගේ වර්ගය වතාවක් මේ පද දෙකක් උණු වෙලා මෙහෙම ලියන්න පුළුවන්. ආයෙ මේක මෙහෙම ලියන්න පුළුවන්. a වර්ගය වතාවක් a කියන්නේ a ගණය. a වතාවක් a කියන්නේ a ගණය. හරිද? ඒ විදිහට අපිට දීපද ප්‍රකාශනය ලියන්න පුළුවන්. x ධන y ගේ වර්ගය වතාවක් x ධන y කියලා ලියන්න පුළුවන්. හරිද? දැන් අපිට x ධන y හදාගන්න පුළුවන්. x ධන y හදාගන්න පුළුවන්. x වර්ගය පළවෙනි පදේ වර්ගය පළවෙනි පදේ වතාවක් දෙවෙනි පදේ වතාවක් 2. එතකොට 2යි xy ධන මොකද ධන වතාවක් ධන උත්තරයක් වර්ගනවා කියන්නේ ධනම තමයි එන්නේ. ධන පදයක් වර්ගනවා කියන්නේ ධන පදයක්ම තමයි එන්නේ. දෙවෙනි පදේ වර්ගය y වර්ගය වතාවක් x ධන y මේකද තියෙන්නේ. හරිද? අපිට ලේසියට මේ එන්න මේ පදේ ඊට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහි x ධන y ගේ. හරිද? මේක එක ප්‍රකාශනයක්. දැන් මේක එක ප්‍රකාශනයක්. මේක තව ප්‍රකාශනයක්. මේක අපිට ලියන්න පුළුවන්. මේක අපිට දැන් ආයි අර ඉස්සෙල්ලා සුළු කරා වගේ වරහන් ඉවත් කරන්න පුළුවන්. ඉතින් දැන් පද තුනක් තියෙනවා. මේකෙන් මේක වැඩි වෙනවා. එතකොට අපිට එනවා x ගණය xy x වැඩි වෙනවා x වර්ගය. එතකොට x ගණය මේක මේ a වර්ගය වතාවක් a කියන්නේ a ගණය. ඊට පස්සේ ආයෙනවා මෙන්න මේ x ඉතින්මයි මේකේ දෙවෙනි පදෙත් වැඩි වෙනවා. එතකොට එනවා ධනපදයක් ඉන්නේ ධනයි ධනයි ධන 2යි මෙතන x කෙනෙක් ඉන්නවා මෙයත් x ඒතකොට x වර්ගයක් එනවා. x දෙන්නෙක් වැඩි වෙන්නේ y. ඊට පස්සේ මෙන්න මෙහා වැඩි වෙනවා. එතකොට ධනයි ධනපදයක් x y වර්ගය. දැන් මේ පදෙන් මේකේ තියෙන පද තුනම වැඩි කරගත්තා. ඊළඟට අනිත් පදෙන්
ඊළඟ ප්‍රකාශනයේ තියෙන පද තුනම වැඩි කරනවා. ධන උත්තරයක් ධනයි ධනයි x වර්ගය y ධන උත්තර දෙකක් ධන පද දෙකක් උත්තරේ ධනයි. ධන 2යි x y වර්ගයෙන් එන්නේ. මොකද y පද දෙකක් තියෙනවා y වර්ගයෙන් එන්නේ. ධනයි මොකද ධන උත්තර ධන පද දෙකක් එන්නේ ධන උත්තරය y ස්ක්වයර්ඩ් එක නැත්නම් y වර්ගය වතාවක් y තියෙන්නේ. එතකොට y කියුබ් එක නැත්නම් y ඝනය එන්නේ. දැන් මෙතනින් අපිට සමාන පද තියනවා කියලා මේක සමානයි මේක. මෙතන තියෙන එක මොනවත් පදයක් නැහැ කියන මෙතන තියෙන එක. අපි ලියමු ඉලක්කමක් නැහැ කියන දැන් මෙතන අපි ගත්තොත් උදාහරණයක් විදිහට a කියලා මේ a ගේ ඉස්සරහා තියෙන එක කියන්නේ එක වතාවක් a. හරිද? 1යි xy වර්ගයයි 2යි xy වර්ගයයි තියෙන. ඒතකොට අපි කියන්න පුළුවන් මේ මෙහෙම ලියගමු. මොනින්ම දැන් x ඝනය පද නැන්නේ. ඒතරක් මේක x ඝනය කියලා ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 2යි x වර්ගයේ y පදයක් තියෙනවා. ආයෙ බලන්න දැන් මෙතන තියෙනවා xy වර්ගය. දැන් මෙතන එක තියෙන්නේ 1යි xy වර්ගයේ පදයක් තියෙනවා. එතකොට මේක ලියන්න පුළුවන් 3යි x වර්ගයේ y කියලා. මෙතනත් ලියන්න පුළුවන් 3යි x y වර්ගය කියලා. පද සමාන නෙමෙයි. මේකෙත් තියෙන x පද දෙකක් පදයක් මේකෙත් තියෙන්නේ y වර්ග පදයක්. ඒතකොට මේ පදේ එකතු කරන්න පුළුවන්. ධන y ඝනය. ඔව් තමයි උත්තර. හරි දැන් අපි බලමු කොහොමද දැන් මෙතන ඍණ ආපුවම දැන් අපි ධනනේ ගත්තේ x ධන y නේ ගත්තේ x ඍණ y කියුබ් එකක්. මේ ප්‍රකාශනයේ x ඍණ y ඝනයක් ආවම කොහොමද මේක හදන්නේ කියලා අපි මෙහෙම හදන්නේ. දැන් මේ විදිහටම ලියා ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා මේකෙන් එන එක විගත හැකි අර විදිහම තමයි. වෙන්නේ ලකුණු මාරු වෙන විතරයි. පළවෙනි පදයේ වර්ගය පළමු පදයේ ප්‍රකාශනයේ පළමු පදයේ සහ දෙවෙනි පදයේ වැඩි කරා ඍණ එන්නේ. මොකද ධනයි ඍණයි. ධන x වතාවක් ඍණ y වැඩි වෙන්නේ xy මේක දෙකෙන් වැඩි කරලා කියන්නේ 2යි xy දෙවෙනි පදයේ ඝනේ නේ වර්ගය. එතකොට ඍණ y ගේ වර්ගය කියන්නේ ධන ඍණයි ඍණ y වතාවක් ඍණ y කියන්නේ ධන y වර්ගය. ඍණයි ඍණයි ධන වෙනවා. y වතාවක් y කියන්නේ y වර්ගය. එන්න මේකෙන් x ඍණ y තියෙනවා. හරිද? ඊළඟට අපි මේක ලියා ගන්න පුළුවන් අපිට මේක අර පදේ මෙහාට දාලා x වර්ගය ඍණ 2යි xy ඍණ y වර්ගය. හරිද? දැන් මේක සරලව අර විදිහට වැඩි කරන්න බෑ. අපි කලින් කරා වගේ වැඩි කරන්න තියෙන්නේ. පළවෙනි පදයෙන් මේ ප්‍රකාශනයේ පළවෙනි පදේ වැඩි කරනවා. එතකොට x කියුබ් එකක් එනවා. x ඝනයක් එනවා. ආය මේ පදෙන්න මේ පද තුනම වැඩි කරගන්න මේ පදේ. මුලින් මේක වැඩි කරා ඊළඟට මේක වැඩි කරා ඊළඟට මේක වැඩි කරා. එතකොට එනවා මේකෙන් දෙවෙනි පදේ වැඩි කරපුවම ඍණ ධනයි ඍණයි වැඩි වෙන්නේ ඍණ x වර්ගය y වෙනවා. ආය මේ පදෙන් තුන්වෙනි පදේ වැඩි කරපුවාම ධන උත්තරයක් ඉන්නේ. මොකද ධනයි ධනයි x y වර්ගය වෙනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි පදයෙන් දෙවෙනි ප්‍රකාශනයේ සියලුම පද වැඩි කරනවා. ඍණ x වර්ගය y ආය මේක වැඩි වෙනවා. දෙවෙනි පදයේ ඍණයි ඍණයි යන්න ඍණයි ඍණයි ධන වෙනවා. ධන 2යි x y වර්ගය ඍණයි ධනයි ඍණ y ඝනය. ඔන්න දැන් සමාන පද බලලා සුළු කරගන්නවා. x කියුබ් එකේ තියෙනවා x ඝනය x ඝනයට සමාන පද මේකේ නෑ. ආයි මෙතෙන්ද දැන් x වර්ගය y x වර්ගයයි y වගේ තියෙන පද x වර්ගයයි y තියෙන පද හොයාගන්නවා. දැන් මේක තියෙනවා x වර්ගයයි y ඍණ 2යි x වර්ගයයි y ඍණ 1යි x වර්ගයයි විතර වෙනවා. ඍණ 3යි x වර්ගයයි y ගේ. ඊට පස්සේ තියෙනවා ආයි x y වර්ගය. මෙතනත් තියෙනවා x y වර්ගය. ධන xy වර්ගයයි ධන 2යි x වර්ගය එකතු වුණාම ධන 3යි xy වර්ගය. හරිද?
ඊළඟට y cube එක ඍණ y cube y ඝනයක් වෙන නැහැ මේ පදේ. මේ ප්‍රකාශනයේ y ඝනයක් නැහැ. ඒතර නිකම් මේක ඍණ y ඝනය කියලා ලියන්න. ඔක තමයි උත්තරේ. භාගයයි y කියලා මේකේ ඝනේ සරල ලියා ගන්න 2x ඍණ භාගයයි y ගේ වර්ගයේ වතාවක් 2x ඍණ භාගයයි y කියලා ලියන්න පුළුවන් වලට. මේ ඍණ භාගයයි y කියන්නේ y බෙදීම දෙක තමයි මෙතන එක තියෙන මෙතන එක තියෙන්නේ. හරිද? එතකොට එක වතාවක් y බෙදීම දෙක නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මේක සමානයි භාගය වතාවක් y යට 1. වැඩි කිරීමේදී භාග සංඛ්‍යා දෙක වැඩි වෙනකොට හරයන් වැඩි වෙනවා ලබන වෙන්නේ. එතකොට 2යි y කියන දෙක වතාවක් එක කියන 2යි y වතාවක් එක කියන y. ඔක තමයි අර තියෙන්නේ. දැන් අපිට ගන්න පුළුවන් මේකේ වර්ගය. එතකොට පළවෙනි පදේ වර්ගය පළවෙනි පදේ වර්ගය 4x වර්ගය පළවෙනි පදේ දෙවෙනි පදේ වැඩි වෙනවා. එතකොට එනවා ඍණ xy. එතකොට අපිට එනවා ඍණ 2යි xy කියලා. දෙවෙනි පදේ වර්ගය එනවා ඍණ මේ ධනයෙන්නේ මොකද ඍණ සංඛ්‍යාවක වර්ගය කියන්නේ ධනයි. 4යි භාග්‍ය වර්ගය කියන්නේ 4යි. 4න් එක බෙදීම 4යි. y වර්ගය. ඕනේ ඉන්නේ පළවෙනි එක. ඊට පස්සේ මේක වැඩි වෙනවා. මෙන්න මේ පදේ. ඒක තමයි දැන් දෙන්නේ. 2x ඍණ y බෙදීම කියලා. ඔබනේ ඉතින් වැඩි කරන්නයි තියෙන්නේ. එනවා 8යි x ඝනය. මේකෙන් මේක වැඩි වෙනවා. ධනයි වැඩි වෙන්නේ. උත්තරේ ධන එකක් කියන්නේ. 4 වරක් 2 8යි. x වතාවක් x වර්ගය ඉන්නේ. x වර්ගය වතාවක් x කියන්නේ x ඝනය. එකකින් ආයෙ උත්තර එනවා. ඒතකොට ධන ඍණයි ඍණ. දෙවරක් 2 4යි. x වතාවක් x කියන්නේ x වර්ගය y. ආයෙ දෙව මේ පදයෙන් මේ පදේ වැඩි ඉන්නේ ධන උත්තරයක් ඉන්නේ ධනයි හින්දා ධන දෙක වතාවක් එක බෙදීම 4 ඒතර වෙනවා භාගයයි නේද දෙක වතාවක් එක බෙදීම 4 කියන මේ දෙකට මේ දෙකම කියන දෙක එතන එකක් කියනවා ඒතකොට උත්තර වෙනවා භාගයක් කියලා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් x y වර්ගය කියලා. ඊට පස්සේ මේ පදයෙන් මේක වැඩි වෙනවා. ධන ඍණයි උත්තරේ ඍණ. ධන ඍණ උත්තරේ ඍණ. ඊට පස්සේ 4 වෙන ඉතින් මේ දෙක වතාවක් 4යි x වර්ගය දැන් මේකට මේ පදේ කැපලා යනවා. හරිද? එතකොට එන්නේ ඍණ 2යි x වර්ගය y කියලා. හරිද? ඍණ 2යි x වර්ගය y කියලා එන්නේ. ආයි මේ පදේ මේකත් වැඩි වෙනවා. ඍණ වැඩි වෙන උත්තරේ ධන එකක් එන්නේ. වැඩි වෙනකොට මේ දෙකට මේ දෙක කපලා යනවා. එතකොට වෙනවා x එනවා. මේ දෙක දෙන්නේ y වතාවක් y කියන්නේ y ස්ක්වයර්ඩ් එක y වර්ගය. ඊට පස්සේ ආයි ඍණයි මේ පදේ එතන ඍණයි මොකද ධනයි ඍණයි වැඩි වෙන්නේ. මේ භාගයේ වතාවක් එක බෙදීම 4. හරිද? එතකොට ඉන්නේ 8න් 1යි. මම ඉස්සෙල්ලා කිව්වා එක බෙදීම 4 වතාවක් එක බෙදීම භාගය කියන්නේ එක බෙදීම 2 කියන්නේ එතන මේ වැඩි කිරීමේදී හරෙන් දෙක වැඩි වෙනවා. 8න් 1යි උත්තරේ. ඒක අපි දාලා තියෙන්නේ. right? එතකොට y වතාවක් y වර්ගය කියන්නේ y cube එක. y ඝනය. අන්නම තමයි ඉන්නේ. ඊට පස්සේ මේක සමාන පද බලලා සුළු කරන්නයි තියෙන්නේ. x ඝනයක් නෑ කොහෙවත්. ඒතකොට ඒක නිකම්ම ලියන්න පුළුවන් x ඝනය කියලා. ඊට පස්සේ එතන x වර්ගය y පද තියෙනවා. x වර්ගය y පද තියෙනවා. ඍණ 4යි x වර්ගය y ඍණ 2යි x වර්ගය y තියෙනවා. ඉනිම ලියන්න පුළුවන් ඍණ 6යි මොකද ඍණ පද දෙකක් එකතු වෙනවා x වර්ගය y කියලා. ඊට පස්සේ මේ දැන් තියෙනවා මේ
දෙකක් තියෙනවා. xy වර්ගයේ දෙකක් තියෙනවා. දැන් මේකේ භාගයක් තියෙනවා. ඒතකොට මෙතන මෙහෙම තියන්නේ. භාගයයි xy වර්ගයේ ධන xy වර්ගය කියන්නේ. දැන් මේකේ එකතු කරන්න බෑ. හේතුව මොකද්ද? හරය සමාන නැහැ. දැන් මේකේ හරය සමාන කරන්න. මේකෙත් හරය දෙක කරගන්න ඕනේ. මේ දෙක කරගන්න නම් හරය දෙකකින් වැඩි කරනවා වගේම හරය එකනේ තියෙන්නේ මේකේ. හරය දෙකකින් වැඩි කරනවා වගේම 9ත් දෙකකින් වැඩි කරන්න. එතකොට 2 xy වර්ගය දැන් හරය සමානයි. පොදු හරයක් ගන්න පුළුවන්. 2යි xy වර්ගය. එතකොට අපිට එනවා 2 බෙදීම 3යි xy වර්ගනේ. මේ පදේ එකතු වෙනවා. මෙතන ගන්න පුළුවන් ධන පද දෙක. ධන 3යි x y වර්ගයේ බෙදීම 2ක් කියලා. හරිද? ඊට පස්සේ අපිට එනවා දැන් මේ ටික සුළු කරන් ඉවරයි. ඊට පස්සේ අපිට එනවා ඍණ y ගණයේ. මොකද y ගණයේ පද නැහැ. ඒතකොට මේ පදේ මෙහෙම වෙනවා. හරි. හරි අපි දැන් මේ ගණය කියන්නේ ද්විපද වර්ගජ ප්‍රකාශනයක ගණයක් ගන්න කෙටි ක්‍රමය බලමු. ඒකට අපි x ධන y ගේ ගණය ගමු සරලව. දැන් මේක ගන්නේ කෙටි ක්‍රමයේ දෙන්නේ පළවෙනි පදේ ගණය ගන්නවා. x ගේ ගණය. හරිද? කියන්නේ x වතාවක් x. එතකොට අපි දෙනවා x ගේ ගණය. x ගේ ගණය වතාව x ගේ ගණය තමයි පළවෙනි පදේ. දෙන්නේ පළමු පදේ. පළමු පදේ ලබා ගන්න. මොකද පළවෙනි දැන් අපිට දීලා තියෙන ද්විපද වර්ගජ ප්‍රකාශනයේ පළමු පදේ ගණය ගත්තා. ඊට පස්සේ පළමු පදේ වර්ගය වතාවක් දෙවෙනි පදය වතාවක් 3. වෙනවා දැන් මෙතන ධන සංඛ්‍යා තියෙන එක උත්තරේ ධන ඉන්නේ. එතකොට ධන තියෙන හින්දා ඍණ පදයක් ඉන්නේ නැහැ. 3 වතාවක් x. පළමු පදේ වර්ගය වතාවක් දෙවෙනි පදේ. හරිද? ඊට පස්සේ තුන්වෙනි පදේ අපි ගන්නේ ආයෙත් 3 වතාවක් පළමු පදේ වතාවක් දෙවෙනි පදේ වර්ගය. හරිද? ඊට පස්සේ අපි හතරවෙනි පදේ ගන්නේ එලින්ම ද්විපද වර්ගජ ප්‍රකාශනයේ දෙවෙනි පදේ ගණය. y ගේ ගණය. ධනවයි තියන්නේ. උත්තරේ ධනව තමයි එන්නේ. ඔහොම තමයි කෙටි ක්‍රමය වෙන්නේ. අපි මේකේ ඍණ ඉද්දි බලමු. හරි. අපි ගන්නවා පළමු පදේ ගණය. පළමු පදේ ගණය ගත්තා මුලින්ම. ඊළඟට පළමු පදේ වතාවක් දෙවෙනි පදේ. පළමු පදේ වර්ගය වතාවක් දෙවෙනි පදේ. පළමු පදේ වර්ගය කියන්නේ x වර්ගය වතාවක් ඍණ y. ඒක උත්තරේ ඉන්නේ ඍණ y වතාවක් 3. 3න් වැඩි කරනවා මේ පදේම 3න් වැඩි කරනවා. sorry. ඊළඟට දෙවෙනි එක ගන්නේ පළමු පදේ වතාවක් දෙවෙනි පදේ වර්ගය. පළමු පදේ x දෙවෙනි පදේ වර්ගය මේ සැලකිලිමත් වෙන්න ඕනේ දැන්. දෙවෙනි පදේ වර්ගය කියන්නේ ඍණ y ගේ වර්ගය. කියන්නේ ධන y වතාවක් ධන 3. උත්තරේ ධනයි ඒක උඩ. පේනවනේ? පදේ මාරුනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ලකුණු මාරුනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි පදේ ගණය. ඍණ y වතාවක් ඍණ y වතාවක් ඍණ y. මේ ඍණ y වැඩි වෙනවාම ධන y වර්ගය එනවා. වතාවක් ඍණ y. එනවා අපිට ධනයි ඍණයි උත්තරේ ඍණ y වර්ගය වතාවක් y කියන්නේ y ගණය. ඍණ y ගණය. ඒක තමයි උත්තරේ. හරි. දැන් අපි බලමු ද්විපද ප්‍රකාශනයක ගණය අපි කොහොමද මේ ගන්නේ කියලා කෙටි ක්‍රමෙන්. පළවෙනි පදේ ගණය 2x ගේ ගණය. 2x ගේ ගණය. ඔකනේ. අන්න 2x ගේ ගණය. તો පිටින් ලියනවා. මොකද මේ වරහණක් දාලා ලියන්නේ මේ ගණය කියන එක මේ දෙක කියන පදයකටත් දෙකටත් x ටත් දෙකටමයි දී. එතකොට මෙහෙම දෙන්නේ 2x වතාවක් 2x. හරිද? එතකොට එනවා 8යි
x ගණය කියන 8යි x ගණය. හරිද? ඊළඟට පළවෙනි පදයේ වර්ගය. පළවෙනි පදයේ වර්ගය වෙනවා 4යි x වර්ගයේ වතාවක් දෙවෙනි පදේ. 2යි y වතාවක් 3. හරිද? මෙතන තියෙන වැඩි කිරීමක් කරන්න ඕන දන්නවා. මේක නිකන් ලියන්න පුළුවන්. හරිද? ඊළඟට එනවා පළමු පදයේ වතාවක් දෙවෙනි පදයේ වර්ගය වතාවක් 4යි y වර්ගය වතාවක් 3. ඊළඟට එනවා දෙවෙනි පදයේ ගණය. දෙවෙනි පදයේ ගණය ඉන්නේ එතකොට මේ වගේමයි. දෙකේ ගණය 8යි y ගණය y ගණය. මම තමයි 8යි x ගණය ධන සංඛ්‍යාලියක් තියෙන්නේ. උත්තරේ ධන එන්නේ. ධන 8 එනවා. ඒතර 8 වතාවක් 3 කියන්නේ 24 එනවා. 8 වතාවක් 3 කියන්නේ 24 x වර්ගය y කියලා එනවා. මෙතන එන්නේ 4 වතාවක් 3 කියන්නේ 8යිනේ. 8යි x වර්ගයේ y නේ. එතුලේ තියෙන්නේ. මේක 3න් වැඩි වෙනකොට 3 වතාවක් 8යි x වර්ගයේ y කියන්නේ 24යි x වර්ගයේ y කියන්නේ. ඊළඟට මෙතනත් තියෙන ධන සංඛ්‍යා ටිකක් උත්තරේ ධනයි. 4 වරක් 2 8යි 8 වරක් 3 24ක් වෙනවා. 24යි x y වර්ගයේ ධන 8යි y ගණය. මේ තමයි ආන්සර් එක. හරි අපි දැන් බලමු මෙතෙන්ට ඍණ ආපුවම කොහොමද එන්නේ කියලා. ඍණ සංඛ්‍යාවක් කියන්නේ ඍණ එනකොට මෙතෙන්ට හොඳට සැලකිලිමත් වෙන්න. පළවෙනි පදයේ ගණය 8යි x ගණය පළවෙනි පදයේ වර්ගය 4යි x වතාව 4යි x වර්ගයේ වතාව පළවෙනි පදයේ වර්ගය 2යි x වර්ග වුණාම 4යි x වර්ගය වෙනවා වතාවක් ඍණ 2යි y වතාවක් 3. එතන එනවා 8යි x ගණය. ඉතින් මෙතන ඍණ පදයක් තියෙන්නේ. ධන මෙතන ඉන්නේ ධන 12යි කියලා. ධන 12 වතාවක් ඍණ 2යි කියන්නේ කොහොමද ඍණ එන්නේ. ධනයි ඍණ වැඩි වුණාම ඍණ එන්නේ. ඍණ 24යි ඍණ 24යි x වර්ගයේ y තමයි ඉන්නේ උත්තරේ. ඊට පස්සේ තුන්වෙනි පදේ ඉන්නේ පළමු පදයේ වතාවක් දෙවෙනි පදයේ වර්ගය. දෙවෙනි පදයේ වර්ගය. ඔන්න එනවා මෙතන මේ ඍණ 2යි y ඍණ 2යි y ගේ වර්ගය කියන්නේ ධන උත්තරය කියන්නේ ධන 4යි y වර්ගයේ වතාවක් 3. ඔන්න මෙතන තියෙන අපේ ධන උත්තරයක්. මොකද ධන පද ටිකක් තියෙන්නේ. ධන 24යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි x y වර්ගය. ඊළඟට අපිට මේ පදේ ගණය එනවා. එතකොට ඍණ 2යි y ගේ ගණය. ඍණ පදයක ගණයක් කියන්නේ අනිවාර්යෙන් ඍණයි. මොකද ඍණ ඍණ පද දෙක මේ ඍණ පදේ වෙනවා උත්තරේ ධනයි. ආයි ඒ ධන පදේ ඍණ පදයෙන් වෙනවා උත්තරේ ඍණයි. ඍණ y cube y ගේ ගණය. ඔක තමයි අපිට තියෙනවා මේ දෙක ඒක අනිවාර්යෙන් මතක කර හොඳට සැලකිලිමත් තමයි දුරු කරන්න ඕනේ. දෙකේ ගණය කියන්නේ 8යි. හරිද? මේකත් වර්ග වෙනවා. වර්ග නෙමෙයි ගණයක් කරන එක. හරි මෙහෙම තමයි මේ ප්‍රකාශන සුළු කරන්නේ. ඔන්න කෙටි ක්‍රම සහ ඒ 11 වසර ද්විපද ප්‍රකාශන කියන පාඩමේ සියලුම තියරි ආවරණය කරලා තින්නේ. දැන් ඔයාලට ඒකේ එන මොනම ගැටලුවක් විසඳන්න පුළුවන්.